ආයුෂ බොහෝ වේවා දවස සුබ වේවා. ගොතික් ගෘහ නිර්මාණය පිළිබඳව ඔබට මම මීට පෙර වීඩියෝ එකක් ගෙනාව ඔබට මතකයි. අදත් මං කියන්නේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ඔබ නොදත් ලොව විශ්මිත මාලිගයක් පිළිබඳව තොරතුරු ගෙනෙන්න. ගොතික් ගෘහ නිර්මාණ සියවස් ගණනාවක් තිස්සේ නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමටත් විස්මයට පත් කිරීමටත් හේතු වෙලා තිනවා. දෙව්මැදුරුවල සිට ගාම්භීර මාලිගා දක්වා මෙම විශ්මජනක ව්‍යුහයන් අද අතීතයට නෙත් යොමු කරන දොරටු වැනි. යුරෝපයේ සිට උතුරු ඇමරිකාව දක්වාත් ලොව පුරා බොහෝ ආකර්ශනීය ගොතික් ගෘහ නිර්මාණ දකින්නට පුළුවන්. ඉතින් මේ ගැන දැනගන්න අපි යන් අපේ වීඩියෝ එකට. ගොතික් වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශෛලිය 12 වැනි 16 වැනි සියවස් අතර යුරෝපයේ ප්‍රචලිත එකක්. යුරෝපයේ පුනරුදය සමයේ ඉතාලි ලේඛකයන් විසින් නිර්මාණය කළ ගොතික් යන වදනින් ඔවුන් හැඳින්වුවේ යල් පැන ගිය මධ්‍යකාලීන යුගයට අයත් ගෘහ නිර්මාණ හා ඒ ආශ්‍රිත විසිතුරු හැඩතල ප්‍රතිමා සංකීර්ණ චිත්‍ර රටා යෙදූ අභ්‍යන්තර ගෘහ අලංකරණ ඇතුළත් කලා සම්ප්‍රදායට පස්වන සියවසේදී රෝම අධිරාජ්‍ය ආක්‍රමණය කළ ගොතික් ගෝත්‍රික බාබේරියානුවන් විසින් එහි පැවති පැරණි රෝම කලා සම්ප්‍රදායක් විනාශ කොට ඒ මත ගොඩනැගූ සම්භාව්‍ය වූ අවලස්සන සම්ප්‍රදාය ඉතාලි ලේඛකයන් හැඳින්වුවේ ගොතික් කලා සම්ප්‍රදාය ලෙසයි. ගොතික් ගෘහ නිර්මාණ ගැන සිහියට නැගිති කාගෙත් අවධානයට ලක්වන ලෝක පූජිත ගොතික් නිර්මාණ කීපයක්. ඒ අතරින් ඒකට කැපී පෙනෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර නේත්‍රදාම් දෙව්මැදුර. නෝත්‍රදාම් දෙව්මැදුර ගැන කතා කරද්දී අපගේ සිහියට නැගෙන්නේ වික්ටර් හ්යුගෝ රචිත හන්ස්බෑන්ක් ඔෆ් නෝත්‍රදාම්. එසේ නැතිනම් නෝත්‍රදාමේ කුදාගේ කතාවයි. මෙම නවකතාව ඇසුරින් බිහිවුණු සිනමා නිර්මාණය කිහිපයක්ද වෙනවා. පැරිසියේ නෝත්‍රදාම් ආසන දෙව්මැදුර එහි අලංකාර ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය සහ සංකේතාත්මක ලක්ෂණ සඳහා සිද්ධියට පත් වෙලා තියෙන්නේ. විදේශ සංචාරකයන්ද ආකර්ෂණය කර ගනිමි. පැරිසියේ රදගුරු මොරිස්සි සුලීගේ මෙහෙයවීමේ වර්ෂ 1263 දී මෙම තේජාන්විත ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ වෙලා තියෙනවා. ඒ බොහෝ දුරට 1260 වන විට නිම කරන ලදී. ඉන්පසු අවස්ථා ගණනකදී දෙව්මැදුර වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. නෝත්‍රදාමයේ පැරිසියේ දේශපාලන ආර්ථික සහ බුද්ධිමය සහ සංස්කෘතික බලය දේශීය මෙන්ම විදේශීය වශයෙන් සංකේතවත් බවට පත් වූ අතර වාර්ෂිකව මිලියන 13ක් පමණ නරඹන්නන් මේ දෙව්මැදුර නැරඹීමට පැමිණෙනවා. ප්‍රංශීය ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන නෝත්‍රදාමේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින්ද නම් කරලා තියෙනවා. විශ්මය දනවන නෝත්‍රදාම් ආසන දෙව්මැදුරේ දිග අඩි 422ක්, පළල අඩි 157ක්, උස අඩි 115ක්, මධ්‍යම ගර්භයේ වහල උස මීටර් 35ක්. ප්‍රංශයේ මධ්‍යකාලීන ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය සහ අලංකාර ඉස්මතු කරමින් නෝත්‍රදාම් දෙව්මැදුරේ ඔරොත්තු දීමේ හැකියාව ගුරුත්වාකර්ෂණය නොතකන එහි සැලසුම මෙන්ම සවිස්තරාත්මක ඉතිහාසයේ හේතුවෙන් ඒ නැරඹිය යුතුම සංචාරක ගමනාන්තය. වසන 100ක් පුරා ඉතිහාසය පුරා නෝත්‍රදාම් දෙව්මැදුර යුද්ධවලටත් විප්ලවවලටත් මුහුණ දුන්නා. ඒ කිසිවකින් දෙව්මැදුරට හානියක් සිදු වුණේ නැහැ. 2019 දී අවාසනාවන්ත දෙයක් සිදු වුණා. ඒ දෙව්මැදුරේ ගින්නක් හට ගැනීම. කෙසේ නමුත් දෙව්මැදුර ගින්නකට හසුණු පළමු අවස්ථාව මේ නොවේ. එහෙත් 2019 ගින්න සිදු වුණු හානිය අතිමහත්. එම සිද්ධිය මුළු ලොවටම කම්පා කළා. ඒ අවස්ථාවේදී නෝත්‍රදාමයේ පැවති අයුරින්ම යලි පිළිසකර කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමනුවල් මැක්‍රොන් ප්‍රතිඥා දුන්නා. ඒ අනුව දෙව්මැදුරේ පිළිසකර කටයුතු ලහිලහියේ සිදුවීමෙන් පැවතුන නමුත් එම කටයුතු වලට සහභාගී වන ශිල්පීන්ගේ බොහෝ දෙනෙකු ඔවුන්ගේ සේවය නොමිලේ ලබා දෙන බවද පැවසුවා. තුර්කීයේ ඉස්තාන්බුල් නුවර පිහිටි දහියා සෝෆියා පුරාණයේ රෝමානි කතෝලික දේවස්ථානය ඔටෝමන් අධිරාජ්‍ය අනුව නාෆියා සෝෆියා මුස්ලිම් පල්ලිය දේව මෙහෙයක් පැවැත්වුණු අතර එය සිදුවුණේ පල්ලිය තුළ ඇති ජේසුතුමාගේ සහ මරියතුමියගේ ප්‍රතිමා ආවරණය කරමින්. භාගියා සෝෆියා කෞතුකාගාරය මුලින්ම දේවස්ථානයක් ලෙස නම් කිරීමට තුර්කි රජය පියවර ගැනීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු වුණා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවා ඒ ගැන කනස්සල්ල පළ කරනවා. වර්ෂ 330 395 අතර කාලේ රෝම අධිරාජ්‍ය අගනුවර වෙලා තිබුණේ කොන්ස්ටාන්තිනෝපලය. රෝම අධිරාජ්‍ය පැවති සමයේ 1923 දී තුර්කි ජනරාජ්‍ය ස්ථාපිත කරා. තුර්කීයේ අගනුවර ලෙස තෝරා ගනු ලැබුවේ අන්කාරා නුවරයි. 1930 දී කොන්ස්ටාන්තිනෝපලය වෙනස් වී එහි ඉස්තාන්බුල් ලෙසින් 1996 වසරේදී යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණා. දෙව්මැදුරේ බාහිර පෙනුම
විස්මිත දෙව්මදුර ඉදිකර හිමා කිරීමට වසර 600කට වැඩි කාලයක් ගත වූ බව පැවසෙනවා. ආසන දෙව්මදුර ඇතුළත මධ්‍යම අන්තරයකින් සමන්විතයි. දෙවසින් තවත් අන්තර දෙකක් විනිවිද පෙනෙන ආකාරයේ නවීන ලෝකඩ පූජාසනයකින් සමන්විත වෙනවා. ඊට පිටුපසින් ආසන කුටි 1300 සිට 1311 දක්වා යටියම් කර තිබෙනවා. අනිකුත් අරම පුදුම දේ අතර පුරාණ ස්වර්ණාභරණ සහිත සර්කෝපස් තුන් ශුද්ධ රජවරුන්ගේ සිද්ධාස්ථානයේද දෙව්මදුරට ඇතුළත් කර තිබෙනවා. ඉතින් අද මොකද ඔබ මේ වීඩියෝ එක ගැන හිතන්නේ? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබ පළවෙනි පාරට මගේ වීඩියෝ බලනවනම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න මතක කරන්න එපා. තව දවසකින් හමු වන තෙක් ඔබට ජය සතුට පිරි ආසනාවන්ත දිනයක් වෙන්නට ප්‍රාර්ථනා කරනවා.